787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය අද අහමදාබාද් ගුවන්තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලින් 242 දෙනෙකු සමගින්. යානය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6:25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමට නියමිතව තිබුණා. කාර්ය මණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගින් 230 දෙනෙකු සිටි අතර බිලිඳුන් 2 දෙනෙකුද ඒ අතර සිටියා. ඉන් 169 දෙනෙක් ඉන්දිය ජාතිකයින් වූ අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් 53ක්, පෘතුගාල ජාතිකයින් 7ක් සහ එක් කැනේඩියන්වෙක් ඒ අතරට අයත්. We are at the airport, just boarding. Goodbye, India. Goodbye. Thank 10-hour flight back to England. Going back happily calm. විවිධ අපේක්ෂා පොදිබැදගත් මේ මගින් සියලු දෙනා සමගින් යානය ගුවන්ගත වීම සඳහා ගමන් ආරම්භ කළේ අහමදාබාද් වේලාවෙන් අද පස්වරු 1:38ටයි. නමුත් ගුජරාටි සර්දාර් වල්ලභ්භායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තු 2කට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැහැ. පොළව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කර ගනිමින් යානය කඩා වැටුනේ මෙසේ. लंबी सवारी कितनी थी पूरा ही गया हुआ है යානය කඩා වැටී තිබුණේ අහමදාබාද් ආසන්න මෙගානි නගරෙහි පිහිටි බීජේ වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටයි. අනතුරින් තුවාල ලැබුවන් සොයා යාමේ මෙහෙයුම් මේ සමග යුහුසුලුව ආරම්භ වූයේ අනතුරට ලක්වූවන්ගේ ජීවිත පිළිබඳ සුළු හෝ අපේක්ෂා ගිලිහෙමින් පවතින මොහොතකයි. අනතුරින් හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන බටයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. කෙසේ හෝ තුවාල ලබා සිටි පිරිස් රෝහල් කරා යොමු කිරීමට සහන කණ්ඩායම් යුහුසුලුව පියවර ගත්තා. මෙම අනපේක්ෂිත ගුවන් අනතුර පිළිබඳ අදාළ අංශ වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබුණා. එයා ඉන්දියා ගුවන් යානයේ පියාසැරිය නියමිත පරිදි සිදු වුවත් අනතුර සිදුවන විටත් එය ගමන් කර තිබුණේ අඩි 835ක් තරම් සීමිත උසකට පමණයි. ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අසීරුතාවක් පෙන්눔 කිරීමත් සමග එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක්ද නිකුත් කර තිබූ බව සඳහන්. එහෙත් ඊට සුළු ඉඩක් හෝ නොතිබමින් මිනිත්තුවකට අඩි 475ක් තිරස් වේගයකින් යානය පහතට කඩා වැටී තිබුණා. ඉන්දිය වාර්තාවන්ට අනුව මෙම බෝයිං යානය ලන්ඩන්, ටෝකියෝ වැනි සුඛෝපභෝගී දුර ගමනාන්තය සඳහා පමණක් යොදා ගන්නා යානයක්. එමෙන්ම පියාසර පැය 8200ක් ඉක්ම වූ ගුවන් පළපුරුද්දක් ඇති ප්‍රධාන නියමුවෙකු සහ පියාසර පැය 1000ක් ඉක්ම වූ අත්දැකීම් ඇති සහාය නියමුවෙක් මෙම යානය පදවමින් සිට තිබීම විශේෂත්වයක්. වසර 14කට පෙර පළමුවරට හඳුන්වා දුන් බෝයින් 787 වර්ගයේ ගුවන් යානයක් මෙවන් බරපතල අනතුරකට මුහුණ පා ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ අනුව බලධාරීන් සැකපල කරන්නේ යම් කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවටයි. යානය අහමදාබාද් වෙත පැමිණි අවස්ථාවේදී එහි සිටි මගියෙක් යානයේ පැවති දෝෂ පිළිබඳ එක් සමාජ මාධ්‍යයේ වීඩියෝවක්ද පළ කර තිබුණා. We are almost about to taxi, but this AC is not working. Look at everyone, and it's a Dreamliner 787. අහමදාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ අද අනතුරටපත් එයා ඉන්දියා ගුවන් යානයේ සිටි 240 දෙනාම ජීවිතක්ෂයට පත් වී ඇති බවට විශ්වාස කරන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. ගුජරාට් පොලිස් ප්‍රධානියාද සඳහන් කළේ අනතුරින් කිසිවෙකු ජීවතුන් අතර සිටින බවට තොරතුරක් නොමැති බවයි. යානය අනතුරට ලක් වී කඩා වැටුණු වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයේ සිටි ළමයින් 5 දෙනෙකුද මියගොස් ඇති අතර එහිදී තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය 100කට ආසන්න පිරිසකගේ මළ සිරුරු රැගෙන වෙත් තිබුණේ අහමදාබාද් රෝහලටයි. ගුජරාට් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය විජේ රූපානිද මෙම අනතුරට පත්